ඔබ නැවතත් ඔබේ විශ්වසනීය ස්වාධීන ප්‍රවෘත්ති සමගින්. බස්නාහිර සහ වයඹ පළාත් සභා සඳහා නව ප්‍රධාන අමාත්‍යවරුන් අද පත් කෙරුණා. ඒ ජනපතිගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතායි පත් කෙරුණේ. වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ ධර්මසිරි දසනායක මහතායි. පළාත් ප්‍රධාන අමාත්‍ය දුරවලට හිමි පත්වීම් ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රදානය කෙරුණේ ජනාධිපති නිල නිවසේදී. පළාත් ආණ්ඩුකාරවරුන් එම ලිපි බහර දුන්නා. බස්නාහිර සහ වයඹ පළාත් සභාවල හිස්සූ පළාත් ප්‍රධාන අමාත්‍ය දුර සඳහායි මෙලෙස පත්වීම් සිදු කෙරුණේ. නව ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනාට ජනපති සුබ පැතුම් එක් කළා. ප්‍රධාන අමාත්‍යතුමාලා වශයෙන් පත්වෙච්ච ධර්මසිරි දස්නායක මහතුමාටත් කිශෝර දේවප්‍රිය මහතුමාටත් මම සුබ පතනවා ආශිර්වාද කරනවා. මේ බාර දුන්න වගකීම තමන්ගේ පළාතේ විතරක් නෙවෙයි මුළු රට වෙනුවෙන්ම ඉතාමත්ම ඉහළ කැපවීමකින් ඉටු කරමින් රටේ පොදු මහ ජනතාව සහ රට වෙනුවෙන් ඔබෙන් ඉටු යුතු සියලු යුතුකම් සහ වගකීම් නිසියාකාරව ඉටු කරන්නට කියලා. ඒ වගේම තමන්ගේ පළාත් සභාවල අනිකුත් മന്ത്രി කණ්ඩායම් මැති ඇමතිවරු ඒ සියලු දෙනා සමගම පෞද්ගලිකව සාකච්ඡා කරලා එයාගේ හිත් දිනාගෙන ඒ සෑම කෙනෙකුගේම සහයෝගය ලබාගෙන දේශපාලන පක්ෂ ભેදයකින් තොරව සියලුම පොදු මහ ජනතාවට එක වගේ සේවය කිරීමයි තමුන්නාන්සලාගෙන් බලාපොරොත්තු වෙන්නේ. දීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් කර්මාන්තයේ නගා සිටුවීමට පියවර ගන්නා බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ සිය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කරමින් දීවන හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද රාජකාරී කටයුතු අද ආරම්භ කළා. දීවර නීති පද්ධතිය සංශෝධනය කරමින් දීවර කර්මාන්තයේ නගා සිටුවීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටි. මේ රට දියුණු කරන්න අපිට දීවර ශේෂ්ත්‍රය දියුණු කරොත් අපේ සංචාරක ශේෂ්ත්‍රය දියුණුවට ඒක ඉවහල් වෙනවා වගේම අපේ රට දියුණු කරන්න ඉහළම දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වනවා. එහෙත් ඇතැම් ප්‍රදේශවල ගොවීන් පවසන්නේ තම වීතොග නිසි වේලාවට අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි. රජය ගොවීන්ගෙන් සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූයේ ගොවි ජනතාවට සහන සැලසීමට ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමිනුයි. ඒ අනුව දිවයින පුරා පිහිටි වී ගබඩාවලදී සහතික මිලට වී මිලදී ගැනීම ක්‍රියාවට නැංවුණා. මේ වන විට ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 1,2797ක් මිලදීගෙන ඇති බවයි රජය පවසන්නේ. මේ සඳහා රජය රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති අතර මේ වන විටත් ඉන් මිලියන 4,652ක මුදලක් වැය කර ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. වී මිලදී ගැනීම සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කිරීම කෙරෙහිද රජය අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වුවද ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව තම වීතොග අලෙවි කර ගැනීමට නොහැකි වූ බව පවසමින් විරෝධතාවල නිරත වුණා. අම්පාර මහවය ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගොවින් උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ තමන්ගේ වීතොග අලෙවි කර ගැනීමට දින ගණන් පෝලිම්වල සිටීමට සිදු ඇති බවයි. ඔවුන් දැඩිව කියා සිටින්නේ වී අලෙවි මණ්ඩල නිලධාරීන් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම ගැටලු රැසක් පැන නැගීමට හේතු වී ඇති බවයි. මේ අතර එප්පාවල පැවති ජනහමුවකට එක් වූ අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවුවේ නම් ගොවීන්ට වී ගබඩාසල පෝලිමේ සිටීමට සිදුවන්නේ නැති බවයි. ගොවීන්ට සහන සැලසෙන නිසි වැඩපිළිවෙලක් ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. දැන් පොළොන්නරුවේ ගොවීන් සමහර තැන්වල වී විකුණ ගන්න බැරුව ඉන්නවයි කියලා මට ආරංචි. අම්පාර දිස්ත්‍රික්කයේ මේ ප්‍රශ්නේ තියෙනවා, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේකට අලුත් වැඩපිළිවෙලක් හදන්න ඕන. පුද්ගලිකාංශයට මේක තුට්ටු දෙකට ආපහු ගොවිය සූරා කණ්ඩ ඉඩ තියන්නේ නැහැ. සම්බා කිලෝ එකක් රුපියල් 40ට අඩුවට ගන්න පුද්ගලිකාංශයට, නාඩු කිලෝ එකක් රුපියල් 35ට අඩුව ගන්න පුද්ගලික අංශයටත් විරුද්ධව කටයුතු කරන්න ඒ අවශ්‍ය නීති සම්පාදනය කරලා ගොවියව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා කියන එක මම තමුන්නාසලට කියන්න කැමතියි. තිරසර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යන්හි එකමුතු ජාලයේ 13 වන සමුළුව අද ආරම්භ වුණා. සමාරම්භ උත්සවයේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙවර සමුළුවට ඇමරිකානු, යුරෝපීය, ආසියා සහ ආසියා පැසිෆික් කලාපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගීව සිටිනවා. රටවල් 34ක් නියෝජනය කරමින් ප්‍රාන්ත රාජ්‍යන් ඊටෙක්ව සිටීම විශේෂත්වයක්. සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණා. දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට සමගාමීව දේශගුණ විපර්යාසයන් අවම කිරීම සහ ඊට අනුගත වීම පිළිබඳ සාකච්ඡාවට සංවිධානය කර තිබුණා. බස්නාහිර පළාත් සභාවයි සමුළුවේ සංවිධාන කටයුතු සිදු කර ඇත්තේ. කාලගුණ විපර්යාසයන්ට අනුගත වීමේ ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු කෙරුණු අතර ඒ ජනාධිපතිවරයාට පිළිගැන්වූයේ බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතායි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝකේශ්වරන්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆෞසි හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඇවන්ගාඩ් හා කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. සම්බන්ධ සිදුවීම් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් ගත් පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ තොරතුරු හෙළි කරන නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ රහස් පොලිසිය හා අනෙකුත් පිළිගත හැකි සාක්ෂි මත පදනම්ව ඊට සම්බන්ධ ඍජු සාක්ෂි මෙතෙක් තමන්ට හමු වී නොමැති බවයි. මෙතෙක් කල තමන්ට රහස් පොලිසිය ලබා දුන් තොරතුරු වලට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා අනෙකුත් රාජ්‍ය ආයතන කිහිපයක්ද තොරතුරු ලබා දී ඇති බවයි එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙන්නේ. එහෙත් ගිනි අවි පුපුරන ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අනුව එම සාක්ෂි ප්‍රමාණවත් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ජනතාවට හා මාධ්‍යයට නිවැරදි තොරතුරු ලබා දීම මූලික කරගනිමින් ඍජු හා සත්‍ය සාක්ෂි මත පදනම්ව පමණක් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමද වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එම සාක්ෂි හැකි ඉක්මනින් තමන් වෙත ලබා දී පරීක්ෂණ ඉක්මන් කිරීමට කටයුතු කරන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද කැඳවනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනී සේවයට දැන්වීම් ලබා දීමේදී මුදල් නොගෙවීම නිසා එම ආයතනයට මූල්‍ය අලාභයක් සිදු වූයේද යන්න පිළිබඳ සිදු කරන පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමටයි ඔහු මෙසේ කැඳවා තිබුණේ. ඔහුගේ ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනියට දැන්වීම් ලබා දීම හරහා ඒ දැන්වීම් වලට දාන මුදල් නොගෙවීම මත ස්වාධීන රූපවාහිනියට කිසියම් මුල්‍යමය අලාභයක් සිදු වුණාද කියන එක ස්වාධීන රූපවාහිනී සේවකයන්ගේ ඉල්ලීමක් මත කරන ලබන පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයේදී සාක්ෂියක් වශයෙන් තමයි මාව කැඳවුවේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 22 වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතායි නියෝගය නිකුත් කළේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි. ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කළේ කිනම් පදනමක් මතද යන්න අධිකරණයේ සහකාර බන්ධනාකාර අධිකාරිවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ බන්ධනාකාර අධිකාරිවරයාගේ අවසරය මත ඒ සිදු කළ බවයි. අධිකරණයේ ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ඒ බව අධිකරණයට දැන්විය යුතු බවයි. වැඩිදුර විභාගය ලබන 22 වෙනිදාට කල් තැබුණා. හිටපු මන්ත්‍රී සචින්ත වාස් ගුණවර්ධන මහතා ලබන 22 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් බහරයට පත් කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් අවභාවිත කිරීම ඔහුට එරෙහි චෝදනායි. ඒ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන 22 වෙනිදා දක්වා යලි රිමාන්ඩ් බහරයට පත් කෙරුණා. උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවුන් සොරකම් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසිය හා වනජීවි දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කළේ නැති බව පවසමින් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත මෝසමක් ගොනු කෙරුණා. පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයයි ඒ ගොනු කළේ. අදාළ අලි සොරකම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා ඇතුළත් සංයුක්ත තැටියක්ද උසාවියට ඉදිරිපත් කෙරුණා. ජාතික ලැයිස්තුවෙන් තමා ඉවත් කර පරාජිත අපේක්ෂකයන් ඒ සඳහා පත්කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් අමාත්‍ය ඩෙව් ගුණසේකර මහතා ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. සිය පෙත්ස මගින් ගුණසේකර මහතා ඉල්ලා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පරාජිත මන්ත්‍රීවරුන් නම් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසයි. ත්‍රිපුත්කල වෙනිසුරු මටුල්ලෙන් ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත් කර වෙනත් අයෙකු පත් කරන ලෙස පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළා. ඒ අනුව අද දින වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරුණා. මැතිවරණ කොමසාරිස්වරයා, නීතිපතිවරයා, පක්ෂ මහලේකම්වරුන් 4 දෙනෙකු, පත් කළ මන්ත්‍රීවරුන් ඇතුළු 45 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස මෙහි නම් කර තිබෙනවා. කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව අද යලිත් විභාගයට කැණුණා. ඊයේ නඩුව කැඳ වූ අවස්ථාවේ රෝහල්ගත කෙරුණු මෙහි ප්‍රධාන සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලිඛිතව ඉල්ලා තිබුණේ තමන් නොමැතිව නඩු විභාගයට අවසර දෙන ලෙසයි. ඒ අනුවයි නඩුව විභාගයට කැණුනේ.
ශ්‍රී ලංකා සමූපකාර අලෙවි මණ්ඩලයේ හෙවත් මාක් ෆෙඩ් ආයතනයට රුපියල් ලක්ෂ 90ක අගරු චෙක්පත් ලබා දීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඇන්ටන් පෙරේරා නමැති සැකකරු ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියම කළේ. සැලසිනේ ආයතනයට අයත් ගිණුමක තිබූ රුපියල් මිලියන 11ක මුදලක් එම ආයතනයේම එක්තරා සුබසාධක ගිණුමකට බැර කිරීමේදී සිදු වූ අයයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා 2014 වර්ෂයේ මැයි සහ සැප්තැම්බර් මාස අතරතුර කාලයේදී සැලසිනේ ආයතනයට අයත් ගිණුමක තිබුණු රුපියල් මිලියන 11ක පමණ මුදලක් එම ගිණුමෙන් ඉවත් කර සැලසිනේ ආයතනයේ එක්තරා සුබසාධක ගිණුමකට බැර කර එම මුදල වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් විමර්ශනයක් සිදු කරනවා. එම කාලය තුලදී ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. ඒ අනුව අද මේ පිළිබඳව එතුමාගේ ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. තවත් ඇත්ත කියන්නම් මේ විරාමයෙන් අනතුරුවත්